මගේ ගමත් එක්කම කියලා මේක පටන් ගන්න. ගම ගල්ගමුවේ. ගල්ගමුවේ ඉඳන් කිලෝමීටර් 30-40කට එහායින් තියෙනවා කත්නෝරුව කියලා. හරියට වල්ලලි හැම ඉන්න මේ පැත්තේ. කත්නෝරුවේ මම ඉපදුනේ 1998 ජනවාරි මාසේ 26 වෙනිදා. පැවිදි වුණේ 2007 මැයි 26 වෙනිදා. එහෙමයි. පැවිදි වෙනකොට මට වයස අවුරුදු 9යි. ඉස්කෝලේ ගියේ කුඩා කත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට. ගෙදර ගාව ඉඳන් බොහොම පොඩි දුරක් ගමේ ඉස්කෝලේ. ගමේ ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය ලැබලා ඔය නිකවරටියේ තියෙනවා පිරිවනක් සමදරාපිටිය ශ්‍රීපාලිත විද්‍යායතනය කියලා. එහෙමයි. බොහොම කීර්තිමත් ආයතනයක්. දහස් ගාණක් පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යෝ ඉගෙන ගත්ත තැන. ශිෂ්‍යයා විදිහට මම එතෙන්ට 2007 මැයි 26 පැවිදි වෙලා ඇවිල්ලා මූලික අධ්‍යාපන කටයුතු හදාරලා උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මම ගියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. එහෙමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරලා කැලණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරුවා. මම දිල්ලි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔය කටයුතු කරගත්තාම ජීවිතේ පොඩි හැරවුමක් තියෙනවා. මම අර 2007 ශිෂ්‍යයෙක් විදිහට ඇතුළත් වෙච්ච පිරිවෙනේ විද්‍යායතනයේ පරිවෙනාධිපති විදිහට මගේ පළවෙනි පත්වීම මම බාර ගන්නවා 2023 සැප්තැම්බර් 27 වෙනිදා. එහෙමයි. ගුරුවරයෙක් විදිහට නෙමෙයි මගේ පළවෙනි පත්වීම එන්නේ ප්‍රධානිය ආයතන ප්‍රධානියා විදිහට. එතකොට ගණේවව පුරාණ රජමහා විහාරය කියලා නිකවරටිය නගරේ ඉඳන් කිලෝමීටර් 13ක් විතර ඇතුලෙන් ඔය දැදුරුවේ අයි නිරිදී බැඳියලා කියලා අහලත් ඇති. එහෙමයි. අයිනම තියෙනවා බොහොම රජ කාලේ ඉඳන් පැවතගෙන එන අවුරුදු දහස් ගාණක් පැරණි ඓතිහාසික සිද්ධාස්ථානයක්. පිරිවෙනේ පැවිදි වෙලා එතෙන්ට තමයි ගියේ. එතකොට වත්මන් ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකාය අනුනායක ගලපිටියාගම විමල ධම්ම මාහිම්පාණන් වහන්සේ පැවිදි කරා. ගලපිටියාගම වජිරවංශ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ජීවිතේ හරිගස්සලා දුන්නා. හාතිගම්මන උත්තරානන්ද හාමුදුරුවෝ එහෙම. එතන තමයි අවුරුදු දැන් 18ක් විතර ජීවිතේ සියලු කටයුතු හැඩගස්වගෙන පෙළගස්වගෙන කරන්නේ. එහෙමයි. දැන් මේ ධර්මදේශනා කටයුතු සඳහා එළඹෙන්න මූලිකම කාරණය තමයි පවුලේ ඉන්නේ මමයි අපේ අයියයි විතරයි. ඔය කට්ටියම දන්නවා අපේ අයියා පහුගිය දවස්වල අන්තරා වුණා. මේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නාලිකාවක මම ඉස්සරළම ධර්මදේශනාවක් පැවැත්වුවේ ජාතික රූපවාහිනියේනේ. එහෙමයි. අපේ අයියා තමයි මාව එක් කරගෙන යන්නේ. අයියාගේ අඳුරුම්කමට සම්බන්ධකමට. දැන් එතකොට මේ ලෝකයක් බනහන්නේ කාට පින් සිද්ධ වෙන්නද? අයියාට පින් සිද්ධ වෙන්න. අයියා තමයි මේ ලෝකයට දහම් පණිවිඩය බෙදන්න අවශ්‍ය මාවත හරිගස්සලා දුන්නේ. ඒවා අහම්බේ. එක ධර්මදේශනාවක් පැවැත්වුවාට පස්සේ අයියාගේ ඌමනාවට ඔය අසංක කියලා බොහොම අඳුරන හිතවත් සත්පුරුෂයෙක්. ඒ අපේ මහත්මයා. ඒ ධර්මදේශනාවෙන් තමයි මුළු ලෝකයක් ධර්ම ශ්‍රවණයට මගෙන් ඉඩ කඩ හදාගත්තේ. එහෙමයි. කොච්චරද කියනවා නම් ඒ ආරම්භයේ තරම ලෝකෙ විවිධ රටවලින් දේශනාවලට ආරාධනා කරනවා. 2027 මාර්තු වෙනකම් පන්සලට මිනිස්සු ඇවිල්ලා බණ බාරන් තියෙනවා. එහෙමයි. මේ මම බාර අරගෙන නෙමෙයි, පන්සලේ පොතක් තියෙනවා නැති වෙලාවට ඇවිල්ලා ලියලා ගිහින් තිනවා. දැන් 2026 අවුරුද්ද සම්පූර්ණයෙන්ම පිරීලා 2027 වෙනකම්. එතකොට එක මාසයකට එක රටකට වැඩියත් අවුරුද්දක ඉඩ කඩ මදි වෙනවා. මේකේ මේ කාරණා සියල්ලම ඉස්මතු කරන්නේ සනරාමර සෙවන හොඳට ගැලපෙනවා මේකට. ඇයි මෙච්චර මිනිස්සු බනහන්නේ? ඇයි මෙච්චර මිනිස්සු මේක තරුණ උදවිය විශේෂයෙන් පුදුම විදිහට මේක හොයාගෙන යනවනේ. එහෙමයි. පහුගිය දවස්වල කුරුවිට පෙත්තාවිල ධර්මදේශනාවකට වැඩිය
මම දැකලා තියෙන්නේ මියුසිකල් ෂෝ වල විතරයි තරුණයෝ හිටගෙන ඉන්නවා පැය ගණන්. එහෙමයි. පැය දෙකක් විතර පොද වැස්සේ මේ තරුණ මහත්තුරු ඒ තරුණ ළමයි දඩබ්බර වයසනේ හිටගෙන ඉන්නවා දහස් ගාණක් පාරේ. මොකටද? බනහන්න. එතකොට දැන් තරුණයන්ගේ වැරද්දක් තියනවද? නැහැ. එතකොට මොකටද මිනිස්සු මෙච්චර පොරකකා දින ඉල්ලන්නේ? මිනිස්සුන්ට බනහන්න. මිනිස්සු අවුරුදු ගණන් බලාගෙන ඉන්නේ මම එනකම් බණක් අහන්න. එතකොට පින්නතුනේ අපිට හැඟෙනවා තේරුම් යනවා මිනිස්සුන්ට බනහන්න ඕනේ. ඒකෙන් පැහැදිලි වෙන කාරණය තමයි මිනිස්සු පිච්චෙනවා. එහෙමයි. මිනිස්සු ගැටලුවල ඉන්නේ. මිනිස්සු හරි ආතතියෙන් මිනිස්සු හරි පීඩණයෙන් ඉන්නේ. ඒ ආතතිය සහ පීඩනය මත මිනිස්සුන්ගේ භාවයන් ක්‍රියාත්මක වීමත් එක්ක හොඳ නරක තීරණය වෙනවා මිසක් කල් මිනිස්සුන්ගේ වැරද්දක් නැහැ. ෆොටෝ එකක් වුණත් ලස්සන රැන්ඩම් කියනවනේ අනුත්සාහකව කෙරෙන දේවල් අර ජීවිත පරිඥානයත් එක්ක ගලපනකොට ඒක හරි ආකර්ශනීයයි. පොඩි කාරණයක් කියන්න බැරි වුණා. මේක අරුමයක් නෙමෙයි මගේ වාක් විලාසය. එකේ පන්තියේ ඉඳන් 13 පන්තියට යනකම් මම තමයි පිරිවෙන් කතික තරඟවල පළවෙනියා. එහෙමයි. එතකොට ඒ මුකරිකම සහ කතිකත්වය නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේ නමකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ නමක් විදිහට මේක ප්‍රාතිහාර්යයක් නේ. දේශනා ප්‍රාතිහාර්ය. මිනිස්සුන්ගේ සිත් ඇද බැඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ඔය විඥාවක් පෙන්නලා. එහෙමයි. තව එකක් තමයි ඔය තමන්ගේ තියෙන බාහිර හැකියාවක් පෙන්නලා. ඒ සේරම යට කරගෙන යනවා පින්නතුනි දේශනා ප්‍රාතිහාර්යයට. තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නොතිබෙන්න 62ක් මිත්‍යා මතවලින් ගහන වෙච්ච ඒ ඉන්දියාව මුළු ලෝකෙම මේක වැළඳගත්තේයි. මූලිකව කියන කරුණු මිනිස්සුන්ට බොහොම සරලව තේරුම් යන්නට තථාගතයන් වහන්සේගේ තිබ්බ දේශනා විලාස ක්‍රම අතරින් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා වන අපිට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් අනුත්සාහක වෙනවා නම් ඒක හරි අපූර්වයි. අල්ප මාත්‍රයක් හෝ වේවා අප්‍රමාණ කරුණාවකින් මේ කාරණා කියනවනම් එහෙමයි. අයකට අර කියන්නේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඕක හදාගත්තේ කොහොමද? මිනිස්සු ගොඩක් අහනවානේ හාමුදුරු බණ කියන්න සල්ලි ගන්නවා කියලානේ. එහෙමයි. මම කවදාවත් ධර්මදේශනාවකට මිලක් නියම කරලා නැහැ. එතකොට කියයි ඒක නොගත්තට වාහනේ හයර් එක ගන්නවනේ කියලා. නෑ මිනිස්සු එහෙමයි. එහෙමයි. අපි තමයි කියන්නේ දුර බලලා අපේ රියදුරු මහත්තයා කියන්නේ ඒකට ගැළපෙන ප්‍රමාණයක් දෙන්න කියලා. ඒකට උචිත මුදලක් නියම කරන්න. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕන කාරණා මේ ලාභ පුද්ගලික ලාභ ප්‍රයෝජන මත ධර්මදේශනා නොකිරීම එකාතක ආශ්චර්යයක්. මේක මිනිස්සු වැළඳ ගැනීම. මොකද මිනිස්සු බලනවා හැම වෙලේම රහාමුදුරු උසාවිවල නඩු කතා කරන්න ලෝයස්ලා අරගෙන යන්න. එහෙමයි. සල්ලි දීලා ලෝය කෙනෙක් ගන්න. නඩුව කතා කරලා ඉවරුනාට පස්සේ ඒක ඉවරයි නැතනේ. එතන ඉවරයි. බණ කියන ඒවා එහෙම වෙලා බෑ. ඒක අර හාමුදුරු කෙනෙක් සල්ලි දීලා අරගෙන ගිහිල්ලා බණක් කියවනවා ඒක සමානයි අර ලෝය කෙනෙක් අරගෙන ගිහිල්ලා නඩුව කතා කරලා යන එකට. එහෙම බෑ. දේශනාව ඉවර වුණාම මිනිස්සුන්ට හිතන්න තියෙන්න ඕනේ ඇත්ත නෙමේ හාමුදුරුවෝ කීවේ. බොහොම සරලයි මේවා. මේ ලොකුවට බැරෑරුම්ම හිතන්න තේරුම් ගන්න ඕනේව නෙමේ. මිනිස්සුන්ට අපි කරන වැරද්ද විදිහට පෙන්නලා දෙන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට මම නිරන්තරයෙන් සමාජගත කරන කාරණයක් තමයි වචනයේ සංවරකම තියෙන්න ඕනේ.
එහෙමයි. බුදුහාමුදුරුවරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. ඔය පුරුදු වෙන්න ඕන ජීවිතේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න. හරි සරලයි. මිනිස්සෙකුට දැන් බලයි මේවත් එක්ක කොහොමද නිවන් දකින්නේ කියලා. එහෙමයි පෙරහන්තර. මේවත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නේ අර ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදයේ නඩත්තු වෙන තරමක් නඩත්තු වෙන්නේ වෛරයයි ද්වේෂයයි ක්‍රෝධයයි එක්ක. වෛරය ක්‍රෝධය ද්වේෂය පටන් ගන්න වගේ වල් වලින් පටන් ගන්න ඒවනේ. මූලිකම වචනයක් තමයි ඔය තෝ කියලා කියන එක. එහෙමයි. ඔය කෙනෙකුට කේන්ති යන්නේ තෝ කියලා බැන්නහමද ඔයා කියලා බැන්නහමද? තෝ කියලා බැන්නා. තෝ කියලා බැන්නා. තෝ කියන එක නොකිය හිටපුවාම ඔයා කිව්වට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ කේන්ති යන්නේ. එතකොට ව්‍යාපාදය ඇති වෙන්නේ පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? වචනේ තමයි අර